හෙලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අද ආව පොඩි පාම් භාගයක් ඉතුරු වෙලා තිබ්බා මේ සවර්ඩෝ බ්‍රෙඩ් එකක් බේකර්ස් ඩිලයිට් එකෙන් ගත්තු මේ හදන්නේ බේකර්ස් ඩිලයිට් එකේ Facebook එකේ තිබ්බ පොඩි රෙසිපි එකක් දැකලා මට නිකන් පොඩි ආසාවක් ආවා මේක හදලා බලන්න. ඒකේ සවර්ඩෝ බ්‍රෙඩ් එක පොඩි ස්ලයිසස් කපලා ඒකට ක්‍රීම් චීස් ගාලා ඊට පස්සේ හොඳට ස්ට්‍රෝබෙරි හේනියටම පෙති කපාගෙන ඔය මන් තියනවා වගේ නිකන් පෙති ටික තියාගන්න තියෙන්නේ දෙපැත්තටම. ඊට පස්සේ මේකට අයිසිං ෂුගර් පොඩ්ඩක් කුඩු ටිකක් හලලා මේ පෙති දෙක වහලා ඊට පස්සේ අපි බිත්තරයක් කඩාගෙන ඔකට කිරි ටිකක් ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් දාගෙන ඊට පස්සේ මම මේකට කුරුඳු කුඩු ටිකක් සිනමන් පවුඩර් ටිකකුයි ලුණු චුට්ටකුයි හොඳට දාගෙන හොඳට මික්ස් කරගන්නවා ගෑරුප්පුවකින්. ඊට පස්සේ මේකට අර පාම් පෙති දෙක ඒක ගිල්වලා ඒ කියන්නේ පොඩ්ඩක් ඒ වටේටම හොඳට බිත්තර ගෑවෙන්න බිත්තරයි කිරි මික්ස් කරපු එක ගෑවෙන්න මේ පාම් පෙත්ත ඇතුළට ඔබලා ඒකේ ඊට පස්සේ මේක එයාර් ෆ්‍රයර් එකට දාන්නයි තියෙන්නේ. මං ඉතින් මේක නිකන් 180 විතර විනාඩි මං හිතන්නේ 3-4ක් වගේ දාලා බැලුවා. ඒක හොඳට ක්‍රිස්පි වෙන්නයි ඕනේ වටේ. බිත්තරක් දාලානේ තියෙන්නේ. ඉතින් හොඳට නිකන් ටෝස්ට් වෙලා එන්නයි ඕනේ පාන් එක. ඉතින් ඕක නිකන් හවසට තේ බොන්න මං ඔය හැදුවේ මට නිකන් ඒක දැක්කම ආසෙ තුණා. ඒගොල්ලෝ හදලා කපනකොට ඉතින් රස පාටයි. මාත් ඉතින් ආසාවට හදලා බැලුවා. ඒක සවර්ඩෝ එකෙන් තමයි මාරම රහ. ඊට පස්සේ ඒගොල්ලෝට අයිසිං ෂුගර් ටිකකුත් ඉහලා ඒ කන්නයි තියෙන්නේ ඕක. මේකට ඉතින් හොඳට අර ක්‍රීම් චීස් ගෑවෙන්නත් ඕනේ. ස්ට්‍රෝබෙරිත් හොඳට පැණි රසයි නම් ඒ තවත් රහයි මේක. පැණි රස මදි කාටට අයිසිං ෂුගර් ටිකක් වැඩිපුර දාගන්න පුළුවන්. එහෙනම් ඉතින් ආස කට්ටිය හදලා බලන්නකෝ. අපි ගියා. බයි.